අයිබෝන් rural business YouTube channel එක මගින් අපි අද සාකච්ඡා කරන්න සූදානම් කරගෙන තිබෙනවා ලංකාවේ මේ වන විට අලුතෙන්ම අඳුන්වා දීපු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව. මේ ණය යෝජනා ක්‍රමය තමයි මෑත කාලේ අඳුන්වා දීපු හොඳම ණය යෝජනා ක්‍රමය. ඒ වගේම මෙහි වාසිදායක තත්ත්වයන් ගොඩාක් අපිට දකින්න පුළුවන්. අපි උත්සාහ කරනවා මේ ණය යෝජනා ක්‍රමය පිළිබඳ සියලුම තොරතුරු ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මෙහි අරමුණ කුමක්ද? කාටද මේක ලබා ගන්න පුළුවන්? ඒ වගේම ණය අයදුම්පතක් පිරවීම කොහොමද කරන්න පුළුවන්? ඒ වගේම ණය අයදුම්පතක් ලබා ගන්න කොහොමද කියන කාරණාත් අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි, එහෙනම් අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. අපි සියලු කාරණා ඔබට අවශ්‍ය සියලු තොරතුරු දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොන හරි ගැටලුවක් තිබුණොත් වීඩියෝ එක අවසානයේ අපිට කමෙන්ට්ස් කරන්න, අපෙන් ප්‍රශ්න අහන්න, අපි ඒවට උත්තර දෙන්නම්. මේක ඉතාමත් වාසිදායක අලුත් ණය යෝජනා ක්‍රමයක්. මෙම ණය යෝජනා ක්‍රමය MSME අංශය නැවත පණ ගැනීමේ අරමුණින් තමයි විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දීලා තියෙන්නේ. මෙහිදී ශ්‍රී ලංකාවේ සුද්ධ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේට නව ජීවයක් ලබා දීම තමයි මෙහි අරමුණ. මේකේ අඩු පොලි අනුපාතයක් යටතේ ලංකාවේ බොහෝ ඕනෑම වාණිජ්‍ය බැංකුවකින් මෙම ණය යෝජනා ක්‍රමේ ණය ලබා ගන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය තමයි මධ්‍යම පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂයෙන්ම ණය ලබා ගන්න පුළුවන් විදිහට මෙම ණය යෝජනා ක්‍රමය පැමිණිලා තියෙනවා. අපි බලමු මෙම ණය යෝජනා ක්‍රමයට අදාළ අනිකුත් කාරණා මොනවද කියලා. MSME+ කියලා තමයි මේ ණය යෝජනා ක්‍රමය හඳුන්වන්නේ. මේ මුදල් අමාත්‍යාංශයේ මුදල් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පතයට ගැනෙන සහ උන් අධීක්ෂණය යටතේ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය සහ සැලසුම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය අධීක්ෂණය කරනු ලබන්නේ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය. විශේෂයෙන්ම කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන මගින් මෙම ණය යෝජනා ක්‍රමය අධීක්ෂණය කරනු ලබනවා. මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ තමයි ප්‍රධාන අරමුණු දෙකක් අපිට දකින්න පුළුවන්. ණය පහසුකම් සැපීම. මෙහිදී බලන්නේ සුද්ධ සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය ණය පහසුකම් මුදල් ලබලා දෙන්න. ඒ වගේම ව්‍යාපාර වර්ධනය. ඒ කියන්නේ මෙතෙක් පවත්වාගෙන යන ව්‍යාපාරවල සඳහා ප්‍රාග්ධනය සැපීම. කියන්නේ විශේෂයෙන්ම ප්‍රාග්ධන සම්පත් වැඩි දියුණු කර ගැනීම වගින් ව්‍යාපාරය පුළුල් කර ගැනීමට අවස්ථාව මෙමගින් සපයනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘති අරමුණු දෙකයි ප්‍රධාන වශයෙන් ව්‍යවසායකයන්ට අවශ්‍ය මුදල් සැපයීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සැපයීම. MSME ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් කීපයක් බලනවා වුන්. විශේෂයෙන්ම අපි බලමු මෙහිදී නිර්ණායක මොනවද, කාටද මේක ලබා ගන්න පුළුවන්, මොන අංශවල ව්‍යාපාර කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද මෙම ණය පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරලා බලමු. ක්‍රියාත්මක වෙන නව ව්‍යාපාර, විශේෂයෙන්ම වහලා දාපු ව්‍යාපාරවලට නැත්නම් මේ වෙනකොට ක්‍රියාත්මක තත්ත්වේ නැති ව්‍යාපාරවලට මෙම ණය පහසුකම් මගින් ණය ලබා ගන්න අපහසුයි. දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ව්‍යාපාරවලට සඳහා පමණයි ණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම නිෂ්පාදන, සේවා පහසුකම් සපයන ව්‍යාපාර, ඉදිකිරීම් ව්‍යාපාර, අපනයන නැඹුරු ව්‍යාපාර, ඒ වගේම සංචාරක ව්‍යාපාර, ඇඟලුම් ව්‍යාපාර, දීවර හා සත්ත්ව පාලනය, කෘෂිකාර්මික, එවැනි
කාණ්ඩ ආවරණය වන ව්‍යාපාර වලට විශේෂයෙන්ම මෙමගින් ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර විශේෂයෙන්ම කාන්තා හිමිකාරත්වයේ 51%කට වඩා වැඩි ව්‍යාපාර වලටත් මෙම ණය පහසුකම් මගින් ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මිලියන 1000ට වඩා අඩු පිරුවැටුපක් වාර්ෂික පිරුවැටුපක් තියෙන සහ සේවකීන් 200ට වඩා අඩු ව්‍යාපාර වලට විශේෂයෙන්ම මෙම ණය පහසුකම් යටතේ ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳාම, ලීසින් සහ කුලියට දීමේ ව්‍යාපාර සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගන්න බෑ. විශේෂයෙන්ම ඒ කාරණේ මතක තියාගන්න ඕන වෙළඳාම් කිරීමට, ඒ වගේම ලීසින් ව්‍යාපාර වලට සහ කුලියට දීමේ ව්‍යාපාර වලට මෙම ණය පහසුකම් මගින් ණය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලියාපදිංචි කර්මාන්තයක් සහ අමු වශයෙන් එක් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙක්වත් සිටින විදේශ ව්‍යාපාර වලටත් මෙමගින් ව්‍යාපාර ණය ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ලංකාවේ පිහිටවල තියෙන ලියාපදිංචි කරලා තියෙන ඒ වගේම එක් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙක්වත් සිටින ව්‍යාපාර වලටත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා ගන්නට පුළුවන්. ණය සඳහා මුදල් භාවිතා කරන ආකාරය මෙම ණය වැඩසටහනේ විශේෂයෙන්ම දක්වලා තියෙනවා. අපි බලමු ආකාර 4ක් යටතේ මුදල් යොදවන්න පුළුවන්. කල්පවත්නා වත්නම් මිලදී ගැනීම. විශේෂයෙන්ම මෙම ණය ලබාගෙන ව්‍යාපාර වලට කල්පවත්නා වත්කම් මිලදී ගැනීමට යොදවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ව්‍යාපාර පුළුල් කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරණ, ගෘහ භාණ්ඩ වැනි වත්කම් මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම යොදවා ගන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණික වැඩි දියුණු කිරීම. ව්‍යාපාරයේ පවතින තත්ත්වෙන් ඉහළට ගෙනීම සඳහා නැත්නම් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා ගන්න මෙම ණය පහසුකම් මගින් ඉල්ලුම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පිරිවැය අඩු කිරීමේ මුල පිරීම නැත්නම් යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට සූර්ය බලාගාර හෝ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා වන නව හෝ උසස් තාක්ෂණයේ හඳුන්වා දීම කිරීම සඳහා මෙම ණය පහසුකම යොදා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරවල යටිතල පහසුකම් සංවර්ධනයත් සඳහාත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඉල්ලීම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවක් ගොඩනගන්න, ගොඩනැගිල්ලක්, ඒ වගේම ගබඩාවක් හදන්න, සංචාරක අංශයට අදාළ ස්ථානවල ඉදිකිරීම කිරීමට, පුළුල් කිරීමට, ඒ වගේම ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් ණය පහසුකම යොදා ගන්න පුළුවන්. මෙම ණය යෝජනා ක්‍රමයේ විශේෂ ලක්ෂණය තමයි විශේෂයෙන්ම කාරක ප්‍රාග්ධනය සඳහාත් ණය පහසුකමින් ණය ලබා ගන්න පුළුවන්. දෛනික මෙහෙයුම් සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ව්‍යාපාරවල මෙම ණය පහසුකම යටතේ ණය ලබා ගන්නට පුළුවන්. ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් කල්පවත්නා වත්කම් මිලදී ගැනීමට, තාක්ෂණික වැඩි දියුණු කිරීම සඳහා, ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය සහ කාරක ප්‍රාග්ධනය කියන අවස්ථා 4 සඳහාම මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ භාවිතා කළ නොහැකි අවස්ථා කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. විශේෂයෙන්ම වාහන මිලදී ගැනීම. අපි බලමු මෙතෙන්දී වාහන මිලදී ගැනීම කිව්වම ඉඩම් වාහන හෝ උපනය ගැනුම්කරුවෙකු හෝටල් හෝ සංචාරක අංශවල සිටී නම් මිස වාහන මිලද ගැනීමට අවසර නැත. විශේෂයෙන්ම ඉඩම් වාහන ගන්න පුළුවන් ව්‍යාපාර වලට අවශ්‍ය. ඒ වගේම හොටෙල් හෝ සංචාරක ව්‍යාපාර සඳහා වාහන ගන්න පුළුවන්. නමුත් පෞද්ගලික වාහන පෞද්ගලික අවශ්‍යතාවය සඳහා වාහන මිලදී ගන්න බෑ. සංචාරක හොටෙල් සඳහා වාහන පුළුවන්. ඒ වගේම ඉඩම් වාහන සඳහා වාහන මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි කාරණේ තමයි ණය පියවීම සඳහා මෙම ණය යොදා ගන්න බෑ. ගත්ත ණයක් මීට පෙරගත්ත ණයක් පියවීම කටයුතු කිරීම සඳහා මෙම ණය මුදල යොදා ගන්න බැරි වෙනවා. මෙන්න මේ කාරණා දෙක සඳහා පමණක් මෙම ණය මගින් යොදා ගැනීමට අපහසු වෙනවා. අපි බලමු මෙම ණය ලබා ගන්න පුළුවන් ලංකාවේ තියෙන මූල්‍ය ආයතන මොනවද කියලා.
විශේෂයෙන්ම ලංකා බැංකුව මගින්, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, NDB බැංකුව, DFCC බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, සනස සංවර්ධන බැංකුව, කාගීල්ස් බැංකුව, රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව, ඒ වගේම පෑන් ඒෂියා බැංකුව, යුනියන් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව යනුවෙන් මේ බැංකුව මේ මෙතනින් සඳහන් කරන මේ සියලු බැංකු වලින් මෙම ණය මුදල සඳහා ඔබට ඉල්ලීම් කරන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න ඕන NSB බැංකුව මගින් මෙම ණය පහසුකම මේ මොහොත වන විට සපයන්නේ නැහැ. විශේෂයෙන්ම වැදගත්ම කාරණයක් තමයි අවශ්‍ය ලියවිලි. මෙන්න මේ ණය ලබා ගැනීම සඳහා ඔබට සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර වලට තිබෙන ඔබට මෙන්න මේ ලියකියවිලි බැංකුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ කාරණා අපි කීපයක් තියෙනවා. අපි ඒ කාරණා කීපය සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අයදුම් පත්‍රයක් තියෙනවා මේ ණය අයදුම් කිරීම සඳහා. ඒ අයදුම් පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කරලා තියෙන්න ඕන. අපි මෙතන ඉස්සරහදී අපි ඒ කාරණේ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ වගේම වැදගත්ම කාරණයක් තමයි ඔබ ඉල්ලුම් කරන ව්‍යාපාර නාම යටතේ ලියාපදිංචි කරලා තියෙන්න ඕන. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ සමාගම් මැදුරේ සමාගමක් විදිහට ලියාපදිංචි කරලා තියෙන්න ඕන. එහෙම ලියාපදිංචි කරලා නැති ව්‍යාපාර මෙම ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ වගේම අදාළ මූල්‍ය ආයතන සඳහා ඔබගේ ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕන. ව්‍යාපාර සැලැස්මක් කියන්නේ ඔබගේ ව්‍යාපාරයේ ඉදිරි සැලැස්ම මොකක්ද? ඒ සඳහා යන මුදල් ප්‍රමාණය කුමක්ද? ඒ වගේම මේ මුදල් ඔබගේ ණය යොදාගෙන මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ බැංකුවට සෑහීමට පත්විය හැකි මට්ටමේ ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරන්නත් ඔබට වෙනවා මේ ණය මුදල් ලබා ගැනීම සඳහා. හොඳයි. කාරණා තුනක් විශේෂයෙන්ම වැදගත් වෙනවා. අයදුම් පත්‍රය, ඒ වගේම ව්‍යාපාරයේ රෙජිස්ටර් කරපු බවට රෙජිස්ටර් සහතිකය, ඒ වගේම ඔබගේ ව්‍යාපාරයේ ව්යාපාර සැලැස්ම කියන කාරණා තුනම සම්පූර්ණ කරගත්තට පස්සේ අපිට ණය අයදුම් කරන්න පුළුවන්. ණය මුදලට අදාළ අනිකුත් කාරණා අපි කර්මාන්ත අමාත්‍යාංශ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු. කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට ගියාම අපිට දකින්න පුළුවන් මේ වගේ හෝම් පේජ් එක මම සිංහල කරගෙන තියෙනවා වෙබ්සයිට් එක. මේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙමළ භාෂාවෙනුත් අපිට බලන්න පුළුවන්. එතෙන්දී අපි දකුණු පැත්තේ MSME plus කියලා මෙන්න මෙතන සඳහන් වෙනවා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ අපිට පුළුවන් අදාළ ණය පිළිබඳ තොරතුරු තවදුරටත් අපි ලබා ගන්න. අපි ගිහිල්ලා බලමු. හොඳයි. මෙන්න මේ විදිහට තමයි අපිට ණය අදාළ ණය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේක සිංහල භාෂාවෙන් අපි ගන්න බැලුවා. නමුත් ඒක ගන්න අපහසුකමක් තියෙනවා. කොහොම වුණත් අපි මුලින් සඳහන් කරපු කාරණා තමයි මෙම ණයට අදාළව තොරතුරු විදිහට සයිට් එක තුල පෙන්නන්නේ. loan scheme for re-energizing the MSME sector MSME plus කියලා තමයි මේ loan එකේ නාම විදිහට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම අපේ මුලින් කියපු කාරණා අපිට දකින්න පුළුවන්. අපි බලමු ඊට අමතරව මොනවද තියෙන්නේ කියලා. අපි මුලින් කතා කර කාරණා වලට අමතර කාරණා අපි විතරක් අපි මෙතෙන්දී කතා කරමු. විශේෂයෙන්ම බැංකු ණය ලබා ගන්න පුළුවන් බැංකු ටිකත් සයිට් එක තුලම සඳහන් වෙනවා. මෙන්න මෙතෙන්දී තියෙනවා කවුරු සඳහාද මේ ණය දෙන්නේ කියලා තියෙනවා. විශේෂයෙන්ම දැනට කරගෙන යන ව්‍යාපාරය වගේම ආරම්භක ව්‍යාපාර සඳහා තමයි මෙම
ණය මගින් ණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා මුදල් අමාත්‍යාංශය රුපියල් බිලියන 25ක් වෙන් කර ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම අපිට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය අයදුම් කරන්න පුළුවන්. හැබැයි මේ ණය සීමාව බැංකුව සමග සාකච්ඡා කරන්න ඕන. විශේෂයෙන්ම බැංකුව ඔබගේ ව්‍යාපාරයේ ප්‍රමාණය සහ අවශ්‍යතාවය ඒ වගේම ණය ගෙවීමේ හැකියාව බලලා තමයි ඔබට දෙන්න පුළුවන් ණය ප්‍රමාණය තීරණය කරන්නේ. එය බැංකු සතුකාරයක් විදිහට අපි දකිනවා. ඒ වගේම මෙම ණය යෝජනා ක්‍රමේ විශේෂම කාරණේ තමයි බැංකු පොලිය. 105ක් වැනි ඉතාමත් අඩු බැංකු පොලියකට තමයි මෙම ණය යෝජනා ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි අපි ඔබට ආරාධනා කරන්න පුළුවන් නම් ඔබගේ ව්‍යාපාරය සඳහා මෙම බැංකු ණය යෝජනා ක්‍රමයේ ණය ලබා ගන්න. ඒ වගේම තවත් වාසිදායක තත්ත්වයන් කීපයක් තියෙනවා. ඊළඟට රීපේමන්ට් පීරියඩ් එක විදිහට වසර 10ක් විදිහට සඳහන් වෙනවා. වසර 10ක් තුල ඔබ ලබාගත් ණය ගෙවාගෙන යන්න පුළුවන් වසර 10ක් දක්වා. ඒකත් අපිට ලැබිච්ච ලොකු අවස්ථාවක් විදිහට අපි සලකනවා. 5%ක ණයකට වසර 10ක් දක්වා ගෙවීමේ හැකියාව ඔබට මේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් වාසිදායක තත්ත්වයක් තියෙනවා. ග්‍රේස් පීරියඩ් එක ගෙවීම් කාලය ගෙවීම් ආරම්භ කරන්න ඕන කාලය අපිට දීලා තියෙන සහනයක්. ඔබ ඉන්වෙස්ට්මන්ට් අරමුණකින් ආයෝජනය කරපු ව්‍යාපාරයක නම් අවුරුදු 1ක් උපරිම කාලයක් දෙනවා ණය ගෙවන්න ආරම්භ කරන්න. සහන කාලයක් දෙනවා. ඒ වගේම ඔබ ගන්න වර්කින් කැපිටල් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් මත පදනම් වෙච්ච ව්‍යාපාරයකට නම් ඔබට මාස 6ක සහන කාලයක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි මේ ණය තුල දකින තවත් විශේෂ කාරණයක් තමයි සහන ණය කාලයක් ලැබෙන එක. හොඳයි. ඒ වගේ කාරණා තමයි අපිට විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙතන කියනවා මිලියන වාර්ෂික ආදායම මිලියන 1000ට වඩා අඩු ව්‍යාපාර වලට තමයි මෙමගින් ණය ගන්න පුළුවන් කියන කාරණය. අපි බලමු ඊට පස්සේ අපි බලමු ඔබ කොහොමද ඔබේ ව්‍යාපාරයට ණයක් ගැනීම සඳහා අයදුම්පත පුරවගන්නේ කියලා. ඒ වගේම අයදුම්පත ලබා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ ඇප්ලිකේෂන් එක යටට ගියාට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් ලබා ගන්න ණය අයදුම්පත. ඒ වගේම මීට අමතරව අපි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙනුත් මීට අදාළ ලින්ක්ස් යොමු කරන්න. මේ මෙතනින් ගිහිල්ලා ඔබට පුළුවන් මෙම ණය දුම්පත අරගෙන පුරව ගන්න. විශේෂයෙන් අපි මේක දැකපු විශේෂත්වයක් තමයි ණය දුම්පත සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම සඳහන් වෙනවා. මෙන්න මේ අයදුම්පත තමයි ඔබ ගන්න ඕන RMSME+ කියන අයදුම්පත. අපි බලමු මේකෙන් එකින් එකට කොහොමද මේක පුරවගන්නේ, කවුද මේකට නිර්දේශ දෙන්නේ, කොහොමද නිර්දේශ කියන කාරණා අපි සියල්ල සාකච්ඡා කරමු. මුලින්ම තියෙනවා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ මගින් තමයි මෙම අයදුම්පත නිකුත් කරන්නේ. ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වගේම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ඒ වගේම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය. මෙන්න මේ කියන ආයතන තුන මගින්ම ඔබට අවශ්‍ය සහාය ලබා ගන්න පුළුවන්. නැවතත් කිව්වොත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය. මෙන්න මේ කියන ආයතන තුනේම නිලධාරීන් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා. මෙන්න මේ නිලධාරීන්ගෙන් ඔබට අවශ්‍ය සියලුම සහායන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ නිර්දේශයත් අවශ්‍ය වෙනවා මෙම ණය ලබා ගැනීම සඳහා. හොඳයි, අපි තවදුරටත් බලමු ඇප්ලිකේෂන් එක ඉදිරියට ගිහිල්ලා.
සුද්ධ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත පණ ගැනීම සඳහා වන ණය යෝජනා ක්‍රමය කියලා ණය යෝජනා ක්‍රමය හඳුන්වලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශය කියලත් ඒක පහලින් සඳහන් වෙනවා. හොඳයි. අපි බලමු ඔබ කොහොමද මේ ණය අයදුම්පත පුරවන්න ඕන කියලා. පළමු කොටස තමයි ඉස්සෙල්ලාම අපි බලමු පළමු කොටස පුරවන්න ඕන කොහොමද කියලා. ව්‍යාපාර හිමිකරුගේ පෞද්ගලික තොරතුරු තමයි මුලින්ම අහන්නේ. ඔබට අවශ්‍ය ඕනෑම භාෂාවකින් මේ පුරවන්න පුළුවන්. ඔබට පහසු භාෂාවක් මේ සඳහා තෝරා ගන්න. පළවෙනි කාරණය තමයි මුලගුරු සමග නම. මුලගුරු සමග නම. දෙවෙනි කාරණය ස්ථීර ලිපිනය. ස්ථීර ලිපිනය. ඊළඟට තුන්වෙනි කාරණේ හැඳුනුම්පත් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය. ඊළඟට වයස යටතේ අවුරුදු කීයද, මාස කීයද, දින කීයද කියලා සඳහන් කරන්නට ඕන. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය, කාන්තාද පිරිමිද කියන එක අදාළ කොටුව තුල සලකුණු කරන්න පුළුවන්. ඒ වගේම දුරකථන අංකය, ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන දෙකම ඔබට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට 7 වෙනි කාරණේ තමයි විද්‍යුත් තැපැල් ලිපිනය, ඊමේල් ලිපිනය මොකක්ද? ලිපිනයක් තිබේ නම් සඳහන් කරන්න පුළුවන්, නැත්නම් අදාළ නැහැ. ඊළඟ කාරණේ 8 වෙනි කාරණේ තමයි අවශ්‍ය ණය මුදලේ ප්‍රමාණය. අනෙක් ඉතා වැදගත්. ඔබ බලන්න ඕන ඔබේ ව්‍යාපාර කටයුත්ත සාර්ථකව සංවර්ධනය කරගන්න සඳහා අවශ්‍ය ණය මුදල කුමක්ද කියලා. එම ණය මුදලට අදාළව ඔබ ව්‍යාපෘති වාර්තාවක් සකස් කරලා තියෙන්නට ඕන. මේක අසීමිතව මිලියන 25ක් කිව්වට ඔබට අසීමිතව ලබා ගන්න බෑ. ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය, ඒ වගේම ඔබගේ වත්කම් ප්‍රමාණය, ඔබට ණය ගෙවීමේ හැකියාව, ඒ කියන සියලු කාරණා බැංකුව විසින් තීරණය කරනවා. කෙසේ වෙතත් ඔබේ ණය අවශ්‍යතාවය මෙහි සඳහන් කරන්න පුළුවන්. බැංකුව අවශ්‍ය සංශෝධන ඔබත් සමග සාකච්ඡා කරලා ඒගොල්ලෝ කරගනීවි. ඔබට සාධාරණ මුදලක් අවශ්‍ය ප්‍රමාණයට නැවත ගෙවීමේ හැකියාව බලලා අවශ්‍ය ණය මුදල ඉල්ලුම් කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. හොඳයි. ණය අයදුම්පතේ 9 වෙනි කාරණයට අපි යනවා. ණය ලබා ගැනීමට අපේක්ෂිත බැංකුව සහ ශාඛා. අපි අර මුලින් සඳහන් කරපු ඕනෑම බැංකුවකින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ගනුදෙනු කරන බැංකුව මගින් ඉල්ලුම් කිරීම ඉතාමත් හොඳයි. මොකද ඒ බැංකුවත් සමග ඔබගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින්දී අපි ණය අනුමත කරගැනීමේ හැකියාව බොහොම වැඩි. ඒ නිසා ඒ අදාළ බැංකුවත් සමග සාකච්ඡා කරලා ණය අයදුම්පත ලබා දීම ඉතාත් සුදුසුයි කියලා අපි ඔබට යෝජනා කරනවා. ඊළඟට 10 වෙනි කාරණය ණය ආපසු ගෙවීමේ කාල සීමාව හා අවශ්‍ය සහන කාලය. අපි කිව්වා ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක් සඳහා වසර 1ක උපරිම සහන කාලයක් දෙනවා. ඒ වගේම කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා මාස 6ක උපරිම සහන කාලයක් දෙනවා. දැන් මෙතෙන්දී අහන්නේ 10 වෙනි කාරණයෙන් ඔබට වසර කීයක් අවශ්‍යද ණය ගෙවන්න? ඒ වගේම සහන කාලය කොච්චරද කියන කාරණේ ඔබ පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍යයි. ඔබට වසර 4ක් 5ක් 6ක් 7ක් 8ක් ඔබට 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුළුවන් ණය ගෙවීමේ කාලය. ඒ වගේම 11 වෙනි කාරණෙන් ඔබ සපයන්න ඕන ණය ලබා ගැනීමේ අරමුණ මොකක්ද? විශේෂයෙන් ආයෝජන කීයකින් කරනවද? ඒ වගේම කාරක ප්‍රාග්ධනය සඳහා ඔබ කොච්චර වියදම් කරනවද කියන කාරණේ ඔබේ සැලැස්මට අනුව, ව්‍යාපෘති වාර්තාවට අනුව ඔබ සඳහන් කරන්න ඕන. ඊට පස්සේ එතන තියෙනවා ආයෝජන සහ කාරක ප්‍රාග්ධනය කියන කාරණා දෙකේම එකතුව 3 වෙනි කොටුවේ සඳහන් කරන්න ඕන. මුලින්ම කීයක් ආයෝජනය කරනවද? ඊළඟට කීයක් කාරක ප්‍රාග්ධනය සඳහා යොදවනවද? මේ දෙකේම එකතුව 3 වෙනි කොටුවේ සඳහන් කරන්න ඕන. එතෙන්දී ඒ ආයෝජන සහ කාරක ප්‍රාග්ධනය කියන කාරණය ඔබගේ ව්‍යාපෘතිය තුළ පැහැදිලිව සඳහන් වෙන්න ඕන. ණය ඉල්ලුම් කරන ප්‍රමාණයට මේක සමාන වෙන්නට ඕන. ඔබ ණය ඉල්ලන්නේ ලක්ෂ 10ක් නම් ආයෝජනය ලක්ෂ 7යි නම් කාරක ප්‍රාග්ධනය ලක්ෂ 3යි නම් ආයෝජන සහ කාරක ප්‍රාග්ධනය දෙකේම එකතුව ලක්ෂ
10යි. ඒ බව සඳහන් කරන්නට හොඳයි. මේ ආකාරයට ණය අයදුම් පත්‍රයේ පළවෙනි කොටස අවසන් වෙනවා. අපි යනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ පළවෙනි කාරණයේ විදිහට ව්‍යාපාරයේ නාමය ඒගොල්ලෝ ඉල්ලනවා. විශේෂයෙන්ම මෙම ණය ලබා ගන්න පුළුවන් අපි මුලින් සඳහන් කර ආකාරයට ව්‍යාපාර නාම රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන හෝ සමාගම් මැදුරෙහි සමාගමක් ලෙස රෙජිස්ටර් කරපු ව්‍යාපාරයකට පමණයි. ඒ අනුව ඔබ තනි හෝ තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රෙජිස්ටර් කරගන්න පුළුවන්. එම රෙජිස්ටර් කරපු නාමය මෙහි සඳහන් කරන්න. ඒ වගේම සමාගම් මැදුරෙන් රෙජිස්ටර් කරපු සමාගම් රෙජිස්ට්‍රේෂන් එකක් නම් එහි නාමය මෙහි සඳහන් කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණේදී ව්‍යාපාරික ලිපිනය සඳහන් කරන්න ඕන. ඔබගේ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයේ ලිපිනය. ඒ වගේම මෙම කොටසෙහි තුන්වෙනි කාරණයේ විදිහට ව්‍යාපාර නාම ලියාපදිංචි කළ අංකය සහ වර්ෂය සඳහන් කරන්නට ඕන. ව්‍යාපාර ලියාපදිංචි කරපු අංකයක් සඳහන් වෙනවා සහතිකයේ. ඒ අංකය සහ ලියාපදිංචි කරපු වර්ෂය මෙහි සඳහන් කරන්නට අවශ්‍යයි. ඊළඟට මෙම කොටසෙහි හතරවෙනි කාරණේ විදිහට ව්‍යාපාර වර්ගය අපි සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම නිෂ්පාදන ව්‍යාපාරයක් නම් ඊට අදාළ කොටස, වෙළඳ ව්‍යාපාරයක් නම් එම කොටස, ඊළඟට පශු සම්පත් හා සත්ත්ව පාලනය නම් ඊට අදාළ කොටසයි, ඊළඟට සේවා සපයන ආයතනයන් නම් සේවා කොටස, ඊළඟට කෘෂිකාර්මික පදනම් සහිත ව්‍යාපාරයක් නම් එම කොටසේ, ඒ වගේම වෙනත් ව්‍යාපාරයක් නම් සඳහන් කරලා මොකද්ද ව්‍යාපාරය කියලා අදාළ කොටුවේහි හරි ලකුණ යොදන්නට අවශ්‍යයි. තමන්ට අදාළ ව්‍යාපාර තමාගේ ව්‍යාපාරයට අදාළ කොටසෙහි ඉදිරියෙන් හරි ලකුණ යොදන්නට අවශ්‍යයි. හොඳයි. අපි ඊළඟට බලමු පස්වෙනි කාරණය. ව්‍යාපාර ලියාපදිංචියේ ස්වභාවය මොකක්ද කියලා අහනවා. අපි අර මුලින් සඳහන් කරපු විදිහට තමන් ව්‍යාපාරය රෙජිස්ටර් කරගෙන තියෙන තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අදාළ කොටසෙහි හරි ලකුණ යොදන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් නම් අදාළ කොටසේ හරි ලකුණ යොදන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවන් ගණන අපි සඳහන් කරන්නට ඕන. ඒ වගේම තුන්වෙනි කොටස විදිහට පුද්ගලික සමාගමක් නම් ප්‍රයිවට් ලිමිටඩ් එකක් නම් ඒකට අදාළ හරි ලකුණ. ඊළඟට පොදු සමාගමක් නම් ඊට අදාළ හරි ලකුණ. ලැයිස්තුගත සමාගමක් නම් ඊට අදාළ කොටු සලකුණ යොදන්නට ඕන. විශේෂයෙන්ම තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි කියන්නේ පුද්ගලික සමාගමක්, පොදු සමාගමක්, ලැයිස්තුගත සමාගමක් නම් මෙන්න මෙතන කොටස්කරුවන් ගණන සඳහන් කරන්නට ඕන. ඒක අදාළ වෙන්නේ හවුල් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර යන ව්‍යාපාර වර්ග දෙකට නොවේ. හතරවෙනි පුද්ගලික සමාගමක් නම් ඔබට අයිති, පොදු සමාගමක් නම් ඔබට අයිති, ලැයිස්තුගත සමාගම නම් ඔබට අයිති. අන්නේ සමාගම් වර්ග තුනට අදාළව කොටස්කරුවන් ගණන තමයි මෙතන අහන්නේ. ඊළඟට එම 4, 5, 6 කියන කොටස් සමාගම් වලට අදාළව අධ්‍යක්ෂවරු ගණනත් සඳහන් කරන්නට වෙනවා. ආරම්භයේ සිට මේ දක්වා ඔබ කොපමණ කාලයක් ඔබගේ ව්‍යාපාරය ක්‍රියාත්මක වේද? ඔබට අලුත් ව්‍යාපාරයක් නම් සඳහන් කරන්න පුළුවන් අලුත් ව්‍යාපාරයක් බවට. නමුත් ව්‍යාපාරය රෙජිස්ටර් කරලා තියෙන්නට ඕන. වසර 2ක් 3ක් අතර නම් ඒ බවත්, වසර 3ක් 5ක් අතර නම් ඒ බවත්, වසර 5ක් 10ක් නම් ඒ බවත්, වසර 10ට වැඩි නම් සඳහන් කරන්නට පුළුවන් මෙතන. මෙන්න මේ කියන කොටුවේ. ඊළඟට අහනවා 7 වෙනි කාරණේදී 7 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය. වර්තමාන තත්ත්වය වහලා දමලා නම් මෙන්න මේ කොටුවේ සඳහනක් කරන්න. හැබැයි වසා දමා ඇති
ව්‍යාපාර වලට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත නොහැකි එක තරයේ මතක තියාගන්නට වෙනවා. සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා නම් ණය ලබා ගන්න පුළුවන්. අර්ධ වශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ණය ලබා ගන්න පුළුවන්. අර්ධ ප්‍රමාණයටත් වඩා තත්වයකින් ක්‍රියාත්මක වෙනවා නම් ඒත් ලබා ගන්න පුළුවන්. ඒ අදාළ තත්වයන් ගැන සැලකිලිමත් වෙලා අදාළ කොටුවේ සලකුණු කරන්නට ඕන. ඊළඟට අපි බලමු 8 වෙනි කාරණය. ව්‍යාපාරයේ අලෙවි කටයුතු සිදු කරන්නේ කාටද බඩු ඔබගේ ව්‍යාපාරේ භාණ්ඩ හෝ සේවා අලෙවි කරන්නේ කියලා ප්‍රශ්නය අහනවා. එම භාණ්ඩ හෝ සේවා විකුණන්නේ දේශීයව නම් ලංකාව තුල නම් මෙන්න මේ කොටුව තුලත් පිටරට නම් එක්ස්පෝර්ට් කරනවා නම් මෙන්න මේ තුලත් ලාංඡනය යොදන්නට වෙනවා. ඒ වගේම දේශීය සහ ජාත්‍යන්තර කියන දෙකටම බඩු විකුණනවා නම් මෙන්න මේ කොටුවේ සලකුණු යොදන්නට ඕන. ඊළඟට අහනවා 9 වෙනි කොටුව යටතේ 9 වෙනි ප්‍රශ්නය විදේශ වෙළඳාමේ ස්වභාවය. ඔබ විදේශ වෙළඳාමක් නම් කරන්නේ කෙලින්ම ඍජු අපනයන කරුවෙක්ද එසේත් නැත්නම් වක්‍ර අපනයන කරුවෙක්ද කියලාත් සඳහන් කරන්න ඕන. කෙලින්ම ඔබ ඍජු අපනයන කරුවෙක් නම් පිටරටට බඩු විකුණනවා. වක්‍ර අපනයන කරුවෙක් නම් ඔබ දේශීය අපනයන කරුවෙක් හරහා පිටරටට බඩු විකුණනවා නම් ඒ බව සඳහන් කරන්නට ඕන. ඊළඟට ඍජු සහ වක්‍ර අපනයන කියන දෙකම ඔබ කරනවා නම් මෙන්න මේ කොටුවේ සලකුණු යොදන්නට ඕන. අදාළ නැත්නම් මෙන්න මේ කොටුවේ සලකුණු යොදන්නට ඕන. මේ කිසිවක් අදාළ නැත්නම් මේ කොටුවේ සලකුණු යොදන්නට ඕන. ඊළඟට 10 වෙනි කාරණේ අපි බලමු. 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නයෙන් කියනවා පසුගිය මූල්‍ය වසරට අනුව වාර්ෂික පිරිපැටුම. ඒ කියන්නේ ගිය අවුරුද්දේ කොච්චර බඩු විකුණලා මුදලක් උපයලා තියෙනවද කියන කාරණය. මේක ඉතා වැදගත් වෙනවා ඔබගේ ණය මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන්. මනිසා මේවා නිවැරදිව බැංකුවට ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙනවා. මෙතෙන්දී රුපියල් වාර්ෂිකව තමයි බලන්නේ. රුපියල් මිලියන ගණන් මිලියන වලින් මිලියන 20ට වඩා අඩු නම් මෙන්න මේ කොටුවේ සලකුණු යොදන්න පුළුවන්. මිලියන 20ත් 350ත් අතර නම් මෙම කොටුවේ සලකුණු යොදන්න පුළුවන්. ඒ වගේම ඔබගේ වාර්ෂික ආදායම මිලියන 351ත් 1000ත් අතර නම් මෙන්න මේ කොටුවේ සලකුණු යොදන්න පුළුවන්. හැබැයි මිලියන 1000ට වඩා අඩු නම් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔබට ණය ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ නැහැ. හොඳයි ඊළඟට අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. සේවක සංඛ්‍යාව අනුව ව්‍යාපාර වර්ගීකරණය කරලා පෙන්වන්නට ඕන. මෙතෙන්දී ඔබේ කර්මාන්තයක් නම් කර්මාන්තාංශයේදී අපි බලමු 0.9ත් අතර ඔබගේ සේවකයෝ ඉන්නවා නම් මේ සලකුණ මේ කොටුවේ ඇතුළේ සලකුණ යොදන්නට ඕන. හරි ලකුණ. ඊළඟට 10ත් 50ත් අතර සේවකයෝ සේවය කරනවා නම් මෙන්න මේ කොටුව ඇතුළේ සලකුණු යොදන්නට ඕන. 51ත් 200ත් අතර නම් මෙන්න මේ කොටුව ඇතුළේ සලකුණු යොදන්නට ඕන. ඔබගේ කර්මාන්තශාලාව 200කට වඩා වැඩියෙන් සේවය කරනවා නම් මෙම ණය යෝජනා ක්‍රමයේ යටතේ ඔබට ණය ලබා ගන්නට නොහැකි වෙනවා. ඒ වගේම සේවාංශයත් එහෙමයි. 0.4ත් අතර නම් මෙන්න මේ කොටුව ඇතුළේ සලකුණු යොදන්න. 5ත් 50ත් අතර නම් මේ කොටුව ඇතුළේ සලකුණු යොදන්න. 51ත් 200ත් අතර නම් මෙන්න මේ කොටුවේ ඇතුලේ සලකුණු යොදන්නට වෙනවා. හොඳයි. ඒ වගේම 12 වෙනි කාරණය වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන සේවක සංඛ්‍යාව ඔබේ කර්මාන්තයේ සේවකයෝ කීයක් ඉන්නවද කියලා 11 වෙනි ප්‍රශ්නයට ඇහුවා. ඒ වගේම ඒගොල්ලොන්ට අර්ථසාධක අරමුදලේ කී දෙනෙකුට ගෙවනවද කියලා 12 වෙනි ප්‍රශ්නය යටතේ මෙන්න මෙතන සඳහන් කරන්නට ඕන. ඒ වගේම 13 වෙනි ප්‍රශ්නය යටතේ නිෂ්පාදන ආයතනයක් නම් ඔබ නිෂ්පාදනය කරන ආයතනයක් නම් වර්තමානයේ මාසික නිෂ්පාදන ධාරිතාවය. ඔබ මාසිකව කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද ඒකක වලින්. ඒ කිලෝග්‍රෑම් වෙන්න පුළුවන්, ලීටර වෙන්න පුළුවන්, නැත්නම් යුනිට් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය මෙහි සඳහන් කරන්නට වෙනවා. ඒ යටතේ දෙවෙනි කාරණේදී අහනවා
අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය. ඔබ විදේශයෙන් ගෙන්නනවද අමුද්‍රව්‍ය නැත්නම් දේශීයව හොයා ගන්නවද කියන කාරණේ මෙතෙන්දි සඳහන් කරන්න ඕන. දේශීයව නම් දේශීය අමුද්‍රව්‍ය, විදේශීය ලබා ගන්නවා නම් විදේශීයව කියලා මෙතන සලකුණු කරන්න. ඔබගේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය සහ විදේශීය දෙකෙන්ම යොදා ගන්නවා නම් මෙන්න මෙතන කොටු ඇතුලේ සලකුණ යොදලා පෙන්වන්නට අවශ්‍ය වෙනවා. හොඳයි. ඊළඟට ණය අයදුම්පත අවසන් කරන්නට තියෙන්නේ ඉහත සියලු කාරණා නිවැරදි බවට තහවුරු කරගෙන ඔබගේ අස්සන යොදලා දිනය යොදලා ණය අයදුම්පත අවසන් කරන්නට වෙනවා. නමුත් තවත් කාරණා කීපයක් තියෙනවා අපි ඒවත් සාකච්ඡා කරමු. ණය අයදුම්පතේ කාර්යාලය ප්‍රයෝජනය සඳහා පමණයි කියලා 5 වෙනි පිටුවට අපි දැන් යමු. මෙහි මෙන්න මේ ආකාරයේ සඳහනක් තියෙනවා. කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිර්දේශ. මෙන්න මේ කියන ආයතන වල කිසියම් වූ නිලධාරීන්ට මේ සඳහා නිර්දේශ ලබා දෙන්න පුළුවන්. කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශයේ ඉන්නවා. ඊට අමතරව අනිකුත් නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනවා. ඔවුන්ගේ නිර්දේශය මේ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඔබ ඇප්ලිකේෂන් එක පුරවගෙන ඔවුන්ගෙන් මෙන්න මේ නිර්දේශය ලබා ගන්නට ඕන. අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඔවුන්ට ඉදිරිපත් කරන්නට වෙනවා. ඒ වගේම ව්‍යාපාර සැලැස්මක් ඔවුන්ට ඉදිරිපත් කරන්නට වෙනවා. මෙන්න මේ කාරණා දෙක ඔවුන් නිරීක්ෂණය කරලා හරි ලකුණ යොදනවා. ඉන්පසු ඔබගේ ව්‍යාපාරය නිරීක්ෂණය කිරීමටත් ඔවුන් වග බලා ගන්නවා. අපි ඒ කාරණාත් කීපයක් බලමු. මේ වන විට ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය ඔවුන් නිරීක්ෂණය කරනවා. නව ව්‍යාපාරයක්ද, ක්‍රියාත්මක වන ව්‍යාපාරයක්ද, අක්‍රිය තත්ත්ව ව්‍යාපාරයක්ද කියලා ඔවුන් අදාළ කොටුව ඇතුලේ සලකුණු යොදනවා. ඒ වගේම ඔබගේ ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක්ද, සේවා සපයන ව්‍යාපාරයක්ද, වෙළඳාම් කරන ව්‍යාපාරයක්ද, බදු දීම සහ කුලියට දීම කියන ව්‍යාපාරයක්ද හෝ වෙනත්ද කියලා උන් මෙම කොටුව ඇතුලේ අදාළ කොටුව ඇතුලේ සලකුණු යොදනවා. ඉන්පසු අදාළ නිලධාරීන් ඔවුන්ගේ නිරීක්ෂණයන් මෙන්න මේ තීරුවේ සඳහන් කරනවා. මේ ඊටා වැදගත්. ඔවුන්ගේ නිරීක්ෂණ මත තමයි ඔබට ණය ලැබෙනවද නැද්ද කියන එක තීරණය වන්නේ. හොඳයි. ඒ වගේම ඔවුන් ඔබට සහතික කරනවා අදාළ කාරණා නිවැරදි බවත් ඔවුන් විසින් අත්සන් යොදලා සහතික කරනවා. ඊළඟට මෙම ණය අයදුම්පතේ අදාළ නිලධාරිය අත්සන් කිරීමෙන් පසු කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම් ඊට අමතරව ප්‍රාදේශීය කර්මාන්ත අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර්ය අධ්‍යක්ෂ, ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර්ය අධ්‍යක්ෂ යන නිලධාරීන් විසින් රබර් මුද්‍රාව යොදලා ඉහත සඳහන් සියලු කාරණා නිවැරදි බව සහතික කරලා දෙනවා. මෙය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි මුලින් සඳහන් කළ මෙන්න මේ කොටස පිරවීමෙන් පස්සේ තමයි කෙරෙන්නේ. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඔබේ ව්‍යාපාරය නිරීක්ෂණය කරලා උන්ගේ නිරීක්ෂණ ලබා දුන් පසුව තමයි ප්‍රාදේශීය ලේකම්තුමිය හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය හෝ ඒ අදාළ සහකාර අධ්‍යක්ෂතුමා හෝ තුමිය මෙය සහතික කර ඔබට ලබා දෙන්නේ. මෙන්න මේ කාරණා සියල්ල අවසන් වීමෙන් පස්සේ තමයි මෙය
සම්පූර්ණ වෙච්ච අයදුම්පතක් විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. මීට අදාළ කාරණා සඳහන් වෙනවා. විශේෂයෙන්ම නිර්දේශ ලබා දීමෙන්තේ නිෂ්පාදන ධාරිතාවයේ ව්‍යාපාරයේ නෛතික පසුබිම අඛණ්ඩ පැවැත්ම සහ ණය ලබා ගැනීමේ අරමුණ කෙරෙහි අවධානය යොමු කරන්න කියලා තියෙනවා නිලධාරීන්ට. ඒ වගේම අදාළ නිලධාරීන් විසින් මෙහි පිටපතක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයේ වෙත හා ප්‍රාදේශීය කර්මාන්ත සේවා නිලධාරියෙකු නම් කර්මාන්ත අමාත්‍යාංශයටද ලැබීමට සලස්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඔබට සම්පූර්ණ කරපු අයදුම්පතේ පිටපතක් ඔවුන්ට ලබා දෙන්න ඕන. මෙම නිර්දේශ ණය සඳහා සුදුසුකම් ලැබීමක් නොවන අතර අවසාන තීරණය මූල්‍ය ආයතනයේ සතු බව මෙහි සඳහන් කරලා තියෙනවා. ඔබ ඇප්ලිකේෂන් එක නිවැරදිව පුරවා දුන්නත් ඔබට ණය නොලැබෙන්න පුළුවන්. හැබැයි මූල්‍ය ආයතන අදාළ ඔබ ණය ලබා ගන්න මූල්‍ය ආයතන සෑහීමටපත් වීමත් බොහෝ දුරට ණය ලැබීමට සඳහා හේතුවක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් නිවැරදිව ඔබට තනියම මේ පුරවා ගන්න පුළුවන්. කාර්යාලය ප්‍රයෝජන සඳහා පමණයි කියන කොටස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ අදාළ නිලධාරියෙකුට ඉදිරිපත් කිරීමෙන් පසුව වුන් පුරවනවා. ඒ ටික ඔබට පුරවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. මේ ආකාරයෙන් තමයි ණය අයදුම්පත පුරවා ගැනීමට ඔබට සිදුවන්නේ. මෙම ණය අයදුම්පත අපි අර මුලින් සඳහන් කර ආකාරයට කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. මම ලින්ක් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. ඊට අමතරව මම ඔබට පෙන්වන්නට කැමතියි ලංකා බැංකුව මගින් මෙම ණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කළ පත්‍රිකාවක් තියෙනවා. අපි ඒකත් අපේ අවධානයට යොමු කරගමු. අපි අර මුලින් සඳහන් කරපු කාරණා සියල්ල මේ තුල ගැබ් වෙලා තියෙනවා. re-energizing MSME sectors සඳහා තමයි මෙම ණය ලැබලා දෙන්නේ. ඒ වගේම 5% වාර්ෂික පොලියට තමයි සහනදායි පොලියට තමයි මෙම ණය ලැබලා දෙන්නේ. ඒ වගේම වුන් සඳහන් කරනවා නැවත ගෙවීමේ කාලය මාස 120ක් අවුරුදු 10ක් දක්වා නැවත ගෙවන්න පුළුවන්. ඒ වගේම උපරිම ණය දීමේ සීමාව මිලියන 25යි. ඊළඟට අපි අර සඳහන් කරා විදිහට ආයෝජනය සඳහා ඔබගේ ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. ඒ වගේම කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහාත් ඔබගේ ව්‍යාපාරයට මේ මුදල් යොදවන්න පුළුවන්. ඒ වගේ කාරණා සහ මේ සහතික කර යුතු අවශ්‍යතාවයන් ගැන උන් සඳහන් කරනවා. මේ සියලු අවශ්‍යතාවයන් සහ මඟ පෙන්වීම් අපි අර මුලින් සඳහන් කරන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඔබට මඟ පෙන්වාවි, උදව් කරાવી. ඔවුන්ගේ සහයෝගයත් ඇතුව ඔබට මේ ණය අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ හැකි ඉක්මනින් මේ ණය අයදුම් කරන්නට ඕන. ඒ වගේම ඔබගේ තවත් මිතුරන් අතරේ මේ බෙදා ගැනීම සඳහා මෙම වීඩියෝ ෂෙයා කරන්න. ඔබට කිසියම් හෝ ගැටලුවක් තිබෙනවා නම් අපිට අපගෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්. අපි ඔබට පිළිතුරු සැපයීමට කරන්නට පුළුවන්. ඒ වගේම ණය දීම හෝ නොදීම මූල්‍ය ආයතන සතු බව තරේ මතක තියාගන්න ඕන. අපගේ වීඩියෝ එක වැදගත් නම් ෂෙයා කරන්න, අනිත් අයට දැන ගැනීම සඳහා ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. අපගේ channel එක subscribe කරන්න කියලාත් අපි ඔබට කාර්මිකව දැනුම් දෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. සුබ දවසක්.